Hi කොහමද? welcome back to my YouTube channel. මගේ නම අංජලි. මම ඔයාලට මේ channel එකේ ඔයාලට කියන්නේ art vlog. හරි. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද මම ඔයාලට ගෙනාවේ මට හම්බ වුණ වෙස් මුහුණු order එකකට ඇඳපු වෙස් මුහුණු ටිකක් තමයි අද මම මේ vlog එකට ගෙනාවේ. හරි. එහෙනම් දිගටම බලන් ඉන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ art vlog දිගටම බලන්න. මම ඔයාලට මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තමයි දෙන්නේ. මොකද මේක දවස් 2ක වැඩක්. මම වීඩියෝ 2කටත් ගෙන්න හිතලා එකකටම ගෙනාවා. මේක ස්පීඩ් විදිහට තමයි තියෙන්නේ. මං සම්පූර්ණ වෙස් මුහුණු 7ක් හැදුවා. මේක නාට්‍යයකට තමයි මේ order එක දුන්නේ. මේ order එකේ ඔයාලා දන්න නාට්‍යයක් තමයි මේක. කෝලම් නාට්‍යයක්. මුහුණවල් 7ක් හැදුවා. ඒකේ නම තමයි නොංචි කෝලම. නොංචි කෝලම ඔයාලා බලලා නැත්නම් YouTube එකේ තියෙනවා වීඩියෝ බලන්න. මම ඒකට තමයි පොඩි නංගිලා මල්ලිලා ටිකකට තමයි මේක හැදුවේ. බලන්න දිගටම. මේක පොඩි වැඩක් වගේ වුණාට හරි අමාරුයි. ඒ කියන්නේ එකම සයිස් එකට ඇස් කපන්න ගියාම උනත් හරි විදිහට කපන්න ගොඩක් වෙලා ගියා අඳින්න. එහෙම ලොකු වැඩක් මේක. මං ඉස්සෙල්ලාම නොංචි අක්කගේ මුහුණ නොංචි අක්කගේ මුහුණ තමයි මේ පාට කරන්නේ. ඒ කියන්නේ මේ ගැහැණු රූප එක සමානව මට 5ක් අඳින්න ආවා. හරියට print කරා වගේ අඳින්න තිබ්බා. ඒකට ගොඩක් වෙලා ගියා හැබැයි. බලන්න දිගටම. අපේ නොංචි නැන්දනම් නොංචි අක්කනම් ඇඳලා ඉවරයි. බලන්න. දැන් මෙම කාන්තා ගැහැණු රූප 5 මුහුණවල ටික තමයි පාට කරන්නේ. එක විදිහටම ඕනනේ. ඔන්න අද දෙවන දවස. ඒ කියන්නේ මට පළවෙනි දවසේ වෙස් මුහුණු එකක් තමයි දෙකක් තමයි සම්පූර්ණ. අනිත් එකේ බාගෙට. දැන් ඉතුරු තව තියෙනවා 4යි 5ක් තියෙනවා. නම් පාට කරමු. මේ වෙස් මුහුණු ටික යන්නේ පොඩි අයටනේ. එයාලගේ වාර්ෂික ත්‍යාගප්‍රදානෝත්සවයකට තමයි මේක යන්නේ.
බලමු මම ඔයාලට මේකේ වීඩියෝ එකේ අන්තිමට වීඩියෝ කරගන්න පුළුවන් වුණොත් නාට්‍ය කොටසක් කියලා රඟපානවා දාන්නම් පුළුවන් වුණොත් හැබැයි අද මම ඔයාලට ගෙනාවා මේ ආර්ට් බ්ලොග් එක පොඩ්ඩක් බෝරින් වගේ වෙයි ඒ වුණාට මේකේ ඔයාලගේ අදහස් අද මම ගෙනාපු වීඩියෝ එකේ කියාගෙන යන්න අමතක කරන්න එපා බලන්න එහෙනම් දිගටමනේ ඇත්තටම කියනවා නම් මේ වෙස් මුන් ටික මට හදන්න තිබි දවස් 3ක් වගේ හැබැයි මම දවස් 2කින් ඉවර කරා. ඒ කියන්නේ දවසට කලින් දවසේ දෙන්න ඕනේ. ඒක හින්දා නැත්තම් මම ඉක්මනටම කරා හැබැයි ඔයාලා දැන් අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවද? මේක මගේ 2025 අන්තිම ව්ලොග් එක තමයි. ආයෙත් අපි හම්බ වෙන්නේ 2026. ඒකම මම මේ අද මේ ආර්ට් බ්ලොග් එක ගේන්නේ ගොඩක් දවසකට පස්සේ. ඔයාලට ගේන්න බැරි වුණා. ෂෝට් වීඩියෝ නම් දැම්මා. ඒ වුණාට ආර්ට් බ්ලොග් එකක් ගේන්නේ ටික දවසකට පස්සේ. දැන් නම් ගොඩක් හරිය දැන් නම් මූණ වල ටික පාට කරලා ඉවර වීගෙන තමයි එන්නේ 10ක් විතර වගේ තමයි වැඩ තියෙන්නේ. බලන්න එක වගේම තියනවාද කියලා. දැන් මාර මේ වෙලාව ගියා මේකේ ඇස් බැමි වුණත් පාට කරන විදිය වුණත් ඔක්කොම එක වගේ එන්න උනානේ. ඒකෙ හින්දා අර මූණවල් පහ තමයි පාට කරන්න ගොඩක් වෙලා ගියේ. එකම විදිය ඕන හින්දා. මේක අර මේ අපේ සාම්ප්‍රදායික වෙස් මුහුණුනේ මේකට ගන්නෙ. ඒ වුණාට ඒ පොඩි අයට ඉතින් ඒවා හොයාගන්නත් බෑ. ඒක හින්දා තමයි මේ විසිල් බෝඩ් වල මේ අඳින්නේ. මං ඉතින් ඒකේ නහයවල් කටවල් ඇස් මතුවෙන්න තමයි මේ බෝඩ් එකේ ඇන්දේ. නැත්තම් මේ කැතයිනේ ඒක. වෙස් මුහුණ වගේ තමයි ඈතට පේන්නේ. හැබැයි මේ වීඩියෝ එක මේ කියන්නේ මේ කොන්සර්ට් එකේ හිටපු අයත් කිව්වා ඒක මාර ලස්සනයි කියලා. මට ඒක සතුටුයි. ඒ කියන්නේ මම ෆස්ට් ටයිම් තමයි මේ වෙස් මුහුණු ඇන්දේ මේ විදියට. රිස්ක් එකක් තමයි ලොකු රිස්ක් එකක්. ඒ කියන්නේ මම මේක හරියට කරේ නැත්තම් ඒ පොඩි අයට මේක කරගන්න හම්බ වෙන්නේ නෑනේ. හරි දැන් ඉන්නේ අපේ මේ කවුද? ඔයාලා කියාගෙන යන්න මේ කවුද කියලා. අපේ මේ නොන්ජි හාමිනිගේ මහත්තයා තමයි මේ අදින්නේ. එයාන ලොකුයි මූණ එයාගේ වෙස් මුහුණ. දැන් නම් ඇඳලා ඉවරයි ඔක්කොම. ආයෙත් කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ආර්ට් බ්ලොග් ටිකටම බලන්න. අදට ගිහින් එන්නම්. අද මම ඔයාලට ගෙනාව මේ ආර්ට් බ්ලොග් එකේ ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම
ආයෙත් දවසක ආයෙත් අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අර මං ඔයාලට කිව්වේ මේ වෙස් මුහුණ දාගෙන නටන එකේ වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට කියලා. මං ඔයාලට ඉස්සරහට දෙන්නම්. මං වැඩිය වීඩියෝ කරේ නෑ. බලන්න මේකේ සම්පූර්ණ YouTube එකේ රේන්ජ් එක ඔයාලම